මේ දවස්වල මාකට් එක වැටෙනවා වැටිල්ලක් කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් රතුම රතුයි. හරිද? දැන් මේ වගේ මාකට් එකක ප්‍රොෆිට් කරන්න පුළුවන්. හරිද? බෑ කියලා හිතනවා නම් ලොස් වෙනවා නම් අපි චුට්ටක් වීඩියෝ එකකම් බලමු. දැන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් කොහොමද ඔහොම කියන්නේ? එහෙම ලොකු අසතුටකුත් නැහැ මූනේ. දැන් මෙහෙමයි. දැන් මම hina වෙලා කරලා ඉන්නව නෙමෙයි. හැබැයි මාකට් එක ක්‍රෑෂ් වුණා කියලා ඒකෙන් මගේ තියෙන හැමදාම ලොස් වෙන තැනකටපත් වෙලා නැති නිසා මම නෝමල් එකේ ඉන්නවා. එහෙම මහලුකු සතුටක් නැහැ. මොකද බිට්කොයින් කියන දේ උඩට යන්න ඕන දෙයකට හොඳයි. ඒක ඉතින් මම මුලින් ඉඳලා කියලා තියෙනවා. අදටත් එහෙම තමයි. හැබැයි ඔයාලට පේනවා මේ වෙනකොට බිට්කොයින් එකේ වැලියු එක 90000 something තියෙනවා. මට මේ විදිහේ පේන වැලියු එක මම කිව්වේ. ඉතින් වීඩියෝ එක බලන වෙලාවේ වැලියු එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් මාකට් ටොප් එකත් එක්ක බලද්දී සාමාන්‍යයෙන් සැලකියුතු ප්‍රමාණය මාකට් එක වැටලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා බිට්කොයින් එක 126k වගේ ලෙවල් එකකට ගිහිල්ලා තමයි මේ වගේ ඩ්‍රොප් එකකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සැලකියුතු ඩ්‍රොප් එකක් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. දැන් ටෙක්නිකලි සහ ෆන්ඩමෙන්ටලි ගත්තාම මේවට හේතු සාධක තියෙනවා. ටෙක්නිකලි ගත්තොත් අපි දන්නවා මේකේ ප්‍රධානම රීසන් එක තමයි සයිකල්ස් ගන්න. හරිද? මම කියන පස්සේ වීඩියෝස් කියන සාමාන්‍යයෙන් සයිකල්ස් ගන්න. ඒ කියන්නේ බුලිෂ් සයිකල්ස් ගන්න කම්ප්ලීට් වුණ නිසා ඊට පස්සේ අපිට ඒ කියන්නේ බුලිෂ් ඩේස් ගන්නක් තියෙනවානේ රෆ්ලි අපිට ගන්න පුළුවන්. ඒ ඩේස් ගන්නත් එක්ක අපිට නිකමට හිතන්න පුළුවන් මේකේ මාකට් ටොප් එක රීච් කරලාද කියලා. ඒතකොට මට දැන් සුපර් කොන්ෆිඩන්ට් එක කියන්න බැරි හේතුව තමයි මේක ට්‍රැප් එකක් වෙන්නත් පුළුවන්. දැන් මේ වගේ ලොකෝට වැටෙනාම ගොඩක් කට්ටියගේ සෙන්ටිමන්ට් එක පොඩ බෑරිෂ් වෙනවා. හරි ඔන්න වගේ සිටුවේෂන් එක මාකට් එක කඩාගෙන නැවත දුරට යන්න බැරි කමක් නැහැ. ඒ නිසා අර අපි ඉස්සරහට ප්‍රෙඩික්ට් කරන එක ලොකුවට දෙයක් එහෙම දෙයක් කරන්න නැතුව මොකද එහෙම අනාවේක කියන එකක් නෙමෙයි අපි මෙතන කරන්නේ. අපිට මාකට් එකේ දැන් තියෙන සිටුවේෂන් එක පදනම් කරගෙන දැන් තියෙන තැනට චුට්ටක් පිටිපස්සට ගිහිල්ලා එතන තියෙන සිටුවේෂන් එකක් පදනම් කරගෙන අපිට පොඩි දෙයක් කියන්න පුළුවන්. හරිද? ටෙක්නිකලි සහ මෑත කාලයේ තියෙන එහෙම නැත්නම් අපි මේ වීඩියෝ එකේ කතා කරන කාල පරිච්ඡේදය ඇතුළත තියෙන මාකට් කන්ඩිෂන්ස් අනුව ඒ ෆන්ඩමෙන්ටල් නිවුස් අනුව අපිට යම්කිසි දෙයක් කියන්න පුළුවන් මාකට් එක මේගේ ලෙවල්ස් වලට යයි කියලා. දැන් 90000 ලෙවල් එකේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේක 100k ලෙවල් එකකට වගේ යන්න පුළුවන් කියලා. 100k මම නිකන් කිව්වේ ඒකට එක්සැක්ට් ලෙවල්ස් ගැන කතා කරන වීඩියෝ එකක් නෙමෙයි මේක. ඒ නිසා ඒව කතා කරන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැන වෙනම කතා කරන්න. හරි. කොහොමද කියන්න අවශ්‍යනේ මාකට් එක දැන්ට පැහැදිලිවම බෑරිෂ් සිටුේෂන් එකකනේ තියෙන විශේෂයෙන්ම බිට්කොයින්. බිට්කොයින් මූව් වෙනකොට සමහර ඕල්ට් කොයින්ස් ප්‍රධාන වශයෙන් මූව් වෙනවා. හරි ඒක නිකන් අර බිට්කොයින් 100ට එකක් මාකට් එක ඩම්ප් වුණොත් සමහර ඕල්ට් කොයින්ස් තියෙනවා ඒක නිසා ඒ හේතුව නිසා ඒ කියන්නේ බිට්කොයින් ඩම්ප් වුණ නිසා එහෙම නැත්නම් බිට්කොයින් 1% ඩවුන් වුණ නිසා ඒ ඕල්ට් කොයින් එක 10%ක් විතර ඩම්ප් වෙනවා. අන්න එහෙම ඕල්ට් කොයින්ස් තියෙනවා. සමහර ඕල්ට් කොයින්ස් තියෙනවා මේක පොසිටිව්ලි බලපාන්න පුළුවන්. මම ඒ තැන් වලට එන්නම්. දැන් අද දවසේ මම වීඩියෝ කතා කරන්නේ මම අර මුලින් කියපු පොයින්ට් එක. මාකට් එක ඩම්ප් වුණාට අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් මේ ක්‍රිප්ටෝ මාකට් එකේ. හැමදේම ඉවරයි කියලා හිතුවොත් එහෙම නැහැ. මේකේ දේවල් කරන්න පුළුවන්. අනේ දේවල් ටික තමයි දැන් කතා කරන්නේ. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සාමාන්‍ය ක්‍රිප්ටෝ කරන්සිස් වෙබ් චීප් බ්ලොක්චේන්ස් වෙන්න මේ දේවල් ආශ්‍රිත තමයි කතා කරන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා set වෙන්න. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොනවද මට දවසේ වලත් එක්ක share කරගන්න තියෙන්නේ කියලා. ඉතින් මාකට් එකක් ඩම්ප් වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. දැන් සාමාන්‍ය මම හුඟක් වෙලාවට මම ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එනකොට මම හිටියේ බෙයා සයිකල් එකක. හරිද? සාමාන්‍යයෙන් බිට්කොයින් එක 15550 ඔය වගේ ලෙවල් එකකට ක්‍රෑෂ් වුණ දවස් මට මතකයි. ඉතින් මම ඒ වගේ බෙයා සයිකල් එකක හිටියා. එතන මගේ ඇවරේජ් කොස්ට් එක සාමාන්‍යයෙන් 20000 30000 අතර රේන්ජ් එක හිටලා තිබ්බා. ඉතින් ඔය වගේ තැන් කියන්නේ අන්තිම බෑරිෂ් තැන්වල. දැන් උදාහරණයක් විදිහට 2023 අවසාන භාගය වගේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා බිට්කොයින් එක අප් වෙයිද නැද්ද ඔය වගේ තියෙනවා. මොකද මම ඇවිල්ලා සුපර් ප්‍රෝ කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය අවුරුදු ඩිකේඩ්ස් ගණන් මේකේ හිටියේ නේ. කියන්නේ ෆීල්ඩ් එකේ අවුරුදු 10 20 එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් හිටපු කෙනෙක් විදිහට ඒ මගේ මුල් කාලේ. එතකොට මම ඒ දවස්වල හිතපු විදිහට ඔයාලා හිතන්න පුළුවන් වෙන තත්වයකට මාකට් එක එන්න පුළුවන් ඉස්සරහට. ඉතින් අපි ඔය සයිකොලොජිකල් ෆැක්ටර්ස් වලින් මිරිකිලා ඉන්නකොට අපිට තියෙන ඔපචුනිටිස් මිස් වෙනවා. මේ දේවල් නවත්තන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. හරි. එතකොට මම අද දවසේ කතා කරනවා කිව්වේ මාකට් එක ඩම්ප් වුණත් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් විදි. හරි. මම දැන් මෙතඩ්ස් ටිකක් කියන්නම් Binance එකේ අපිට සිම්ප්ලි කරන්න පුළුවන් දේවල් මුදල් යූස් කරලා කරන්න පුළුවන් මුදල් යූස් නොකර කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ ප්‍රොෆිට් කරනවා කියන්නේ අපිට ගේන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගාව ඩොලර් 100ක් තියෙනවා නම් අපිට ඩොලර් 100 ඩොලර් 120 30 40 ඩොලර් 150 ඔය වගේ ලෙවල් එකකට ග්‍රෝ කරගන්නේ කොහොමද? සේෆ් විදිහට. හරි. ඉතින් මම මුලින්ම ඔප්ෂන් එක දෙන්නකෝ ෆියුචර් ට්‍රේඩින්. දැන් ෆියුචර් ට්‍රේඩින් කියන්නේ අර ස්පොට් එකේ බයි කරනවා වගේවත් කොයින්ස් හෝල්ඩ් කරනවා වගේවත් නෙමෙයි මාකට් එක
අපපුනත් ඩවුනුවත් අපිට ෆ්‍රේඩ් කරන්න පුලන්න. එතකොට අපිට මාගට්ටක ඩම්ප එක අල්ල මේක ට්‍රේස් කරන්න පුළන්ද මාගට් එක සෙන්ටිමෙන්ට් එක බෑරිෂ්ක තීර තියෙන නිසා අපිට ෂෝට් එන්ට්‍රීස් වැඩිපුර ප්‍රමාණයක් ගන්න පුළුවන් හේතුව නිසාමතාව ම ෆියච ට්‍රේඩින් මේ ලිස්ට එකට දාන්න හැතුව මෙමයි ෆියච ට්‍රේඩින් කියන රිස්ක එකක් තියෙන දෙයක්. එතකොට ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එක කියන්නේ ඔෆ්කෝස් මෙතන රිස්ක් එකක් තියෙනවා. ඔයා දාන සල්ලි ටික නැති වෙන ලොකු සම්භාවිතාවයක් තියෙනවා. එතකොට ඒකෙත් ෆියචර් ට්‍රේඩින් කියලා කියන්නේ ඔය අති භයානක දෙයක්. හරිද? අන්තිම කියපු දෙයක් තමයි ෆියචර් ට්‍රේඩින් කියන්නේ. මොකද ඒක රිවෝඩ්ස් වැඩි කියන තැන වලට රිස්ක් එකක් වැඩි. ඒක අපි තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. හරි. එතකොට දැන් ෆියචර් ට්‍රේඩින් වල අපිට ෂෝට් එන්ට්‍රීස් ගන්න පුළුවන්. අපිට ස්පොට් එකේ දේ කරන්න බෑ. ෆියචර් ට්‍රේඩින් වල කොන්ට්‍රැක්ට් බේස් ට්‍රේඩින් වල එහෙම නැත්නම් අපි බරෝ කරලා ට්‍රේඩ් කරන සිටුේෂන්ස් වල විතරයි අපිට මේ ෂෝට් එන්ට්‍රීස් ගන්න පුළුවන්. දැන් ෆියචර් ට්‍රේඩින් කියන එකේ අදහස ඔයාලා දන්නවනේ. දන්න නැත්නම් කමෙන්ට්ස් දාන්න මම මේවා ගැන වීඩියෝස් ගේන්නම් ඉස්සරහට මට ඔය වගේ කන්ටෙන්ට් ගේන්න පුළුවන්. හරි. ඕකේ. දැන් ෆියචර් ට්‍රේඩින් වල මම කිව්වා වගේ පැහැදිලිවම ඔයාලට හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන් බෑරිෂ්. මොකද සෙන්ටිමන්ට් එක බෑරිෂ් තියෙන නිසා. බෑරිෂ් වන පල්ලට දැන් මේ වීඩියෝ එක බලලා ගිහලා ෂෝට් එන්ට්‍රි එකක් ගත්තා වලට ඔයාලා ප්‍රොෆිට් වෙන්නේ නැහැ. හරිද? ලොස් වෙන්නේ උගක් වෙලාවට. එහෙම නෙවෙයි. මාකට් එක චුට්ටක් උඩට යනකම් ඉන්න ඕනේ. පොඩි හයි එකක් දීපු ගමන් එතනින් ඔයාලට පුළුවන් ටෙක්නිකලි අනිත් සිටුේෂන්ස් උත් බලලා එන්ට්‍රීස් ගන්න. ඉතින් ලිස්ට් එකට දාන්න ඕන නිසා මම දැම්ම මිසක මම ඒක රෙකමන්ඩ් කරන්නවත් ඒක නියමයි කියන්නවත් එහෙම දෙයක් නෙමෙයි. ඔයාලට try කරලා බලන්න පුළුවන්. මම උනත් ට්‍රේඩින් කරන්නේ නැහැ කියලා නෑ. මමත් කරනවා. highly recommend නොකරන්න. පැහැදිලිව ඉතින් ඔන්න ඔය විදිහේ ලිස්ට් එකේ තියෙනවා. ඔයාලට ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි මේකේ පැහැදිලිවම ලොස් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙන නිසා මේ ලිස්ට් එකට ගැලපෙන්නේ නැහැ. හැබැයි බැරි නැහැ. වැඩි සම්භාවිතයක් තියෙන ප්‍රොෆිට් කරන්න සිටුේෂන් එක අනුව. මොකද මාකට් ඩම්ප් වෙනවා. ඔයාලට ෂෝට් එන්ට්‍රීස් ඒව පොසිටිව් ගන්න පුළුවන්. පැහැදිලිව ඉතින් ෆියුචර් ට්‍රේඩින් try කරන කට්ටියට ඔක කරලා බලන්න. මොකද මේක සෙට් වෙනවා. මාකට් එක එහෙම දැන් ඔයාලා නිකන් මම මේ පොඩි හින්ට් එකක් දෙන්නම්. දැන් මාකට් එක ඔයාලා උදේ නැගිටලා බලද්දි සාපේක්ෂව ගොඩක් අප් වෙලා තියෙනවා නම් ඔයා බලන්න මේන් ට්‍රෙන්ඩ් එක ඩවුන්වර්ඩ්ස් තියෙන්නේ. හරිද? දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ට්‍රෙන්ඩ් එක පහළට තියෙනවා. ඒතර මාකට් එකට සල්ලිකృత ප්‍රමාණයක් අප් වෙලා නම් ඒක අනිවාර්යෙන් අර ෂෝට් වෙන්න ඔයාලා ෂෝට් එන්ට්‍රි එකක් කරන් ප්‍රොෆිට් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අනේ දේ චුට්ටක් අපි තේරුම් ගන්න ඕනේ මේ සිටුේෂන් එකේ මේ මාකට් එක කඩාගෙන වැටලා තියෙන අවධියේදී. හරි. ඕකේ. ඊට පස්සේ ඊළඟ කාරණාවට යමු. ආයි මොනවද අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් විදි. දෙවෙනි පොයින්ට් එක සිම්පල් ලර්න් එක. මේ වෙනකොට බයිනෑන්ස් එකේ සිම්පල් ලර්න් එකට අපි නිකමට තුමා ඩොලර් 100ක් දැම්මා කියලා ඔයාලට මාසෙට රුපියල් 200ක් වගේ earn කරගන්න පුළුවන්. ඉතින් අපිට බැංක් එකේ පුළුවන්. ඉතින් බැංක් එකේ පුළුවන් නම් බැංක් එකේ ගිහිල්ලා ඒක කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි මම ඔයාලත් එක්ක ආගියු කරන්නේ නැහැ. මොකද බැංක් එකේ ඔයාලට සේවිංස් account එකේ ගාණක් දාලා තිබ්බ චූටි ගාණක් එනවා. ඒක හරි. හරිද? එතකොට දැන් කොහමදත් 30000ක් දාලා තිබ්බොත් 200ක් එහෙම එන්නේ නැහැ. ඒක මම දන්නා. හැබැයි ෆික්ස්ඩ් එකේ ඕකේ. ෆික්ස්ඩ් එකේ පුළුවන්. හැබැයි ෆික්ස් නේ. ඒ ෆික්ස් කියන දේ අපිට සුළුවෙන් දක්වන්න බෑ. මොකද ඔයගේ සල්ලි ටික ෆික්ස් කරලා තියෙන්නේ. බයිනෑන්ස් එකේ සිම්පල් ලර්න් කියන්නේ ඔයාලට ඒකේ තියෙද්දි ඔයාලට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඕනම දෙයක්. හරිද? ඒ කියන්නේ ෆික්ස් නැහැ පොඩ්ඩක්වත් බයිනෑන්ස් එකේ. ඒතර ඔයාලට දෙන්න පුළුවන් වෙන එක්ස්චේන්ජ් වල මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අනිත් එක්ස්චේන්ජ් වල ගත්තොත් රේට් එක වැඩි. සාමාන්‍යයෙන් APR එක 10 12 13 එහෙම යන අවස්ථා තියෙනවා. හැබැයි ෂුවර් නැහැ. ෂුවර් නැති තැනක ඔයාගේ සල්ලි දාලා මාසෙට 200 හොයලා අන්තිමට දාපු 30000 නැති වුණොත් නේද? අන්න ඒ නිසා තමයි අපි අර බයිනෑන්ස් එකට ස්ටික් වෙන්නේ. මොකද ඉතින් මෙච්චර කාලයක් වැඩ කරන් ඇවිල්ලා තියෙනවා. එහෙම කිසි ඉෂුව එකක් ඇවිල්ලා නැහැ. බයිනෑන්ස් එක නිසාම කියනවා නෙමෙයි. හැබැයි බයිනෑන්ස් එකේ තමයි අර හැම අතින්ම මේ දේවල් ටික හදලා තියෙන්නේ යූසර්ස්ලාගේ ෆන්ඩ්ස් සෆූ කරන්න, සේව් කරන්න කියලා අපි කියන්නේ. අන්න හේතුව නිසා තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් බයිනෑන්ස් එකේ අපිට දැන් මේ මොහොතේ මම වීඩියෝ කරන අවස්ථාවේ තමයි 7.5 APR එකක් තියෙන. ඒ අනුව තමයි ගාණ හදලා වල ටිකේ මේ වගේ amount එකක් මාසෙට එනවා. ඉතින් ඒක පොඩි ගාණක් දාපු නිසා ඉතින් ඔයාලට ගාණක් දාන්න පුළුවන්. නම් ඔයාලට capability එකක් තියෙනවා නම් හොඳ amount එකක් බයිනෑන්ස් එකට දාන්න. ඔයාලට ඒකෙන් හොඳ ඩේලි ඉන්කම් එකක් ගන්න පුළුවන්. මම දැන් ඕන තරම් කට්ටිය ඉන්නවා මේ ඩේලි ඉන්කම් එකෙන් රන් එකක් ගන්නවා. ඉතින් හොඳ amount එකක් දාගත්තාම ඉතින් easy. හරිද? හරිම easy. simple learn එක මිස් කරගන්න එපා. බයිනෑන්ස් account එක create කරලා නැත්නම් දැන් account එක create කරගන්න ඔයාලා ගාව සල්ලි තියෙනවනේ. දැන් funds ටික දාලා ඔයාලට interest එක ගන්න තියෙනවා. හරි ඔයාලට ඕන්ලාක සල්ලි එළියට ගන්න ඇතුළට දාන්න වෙන වැඩවලට යූස් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ මොහොතේ ඔයාගාව ඒ වෙලාවේ තියෙන බැලන්ස් එකට අනුව තමයි ඔයාලට ඉන්ට්‍රස්ට් එක හැදෙන්නේ. හරි රේට් එක තියෙනවා. රේට් එක අනුව ඩේලි ඔයාලට ඒ හම්බෙන ගේන් එක හම්බ වෙනවා. පැහැදිලිනේ? හරි. ඉතින් මම මුලින්ම රිස්කි මෙතඩ් එකක් කිව්වා ෆියුචර් ට්‍රේඩින්. ඊට පස්සේ මම සේෆ් මෙතඩ් එකක් කිව්වා සිම්පල් ලර්න්. රිස්ක් එක සෑහෙන අඩුයි. almost zero නෙමෙයි almost zero. මොකද cryptocurrency field එකේ zero risk situations නැහැ. හරි ඒ නිසා almost zero ඒ තරම් low risk එකක් තියෙන දේ තමයි simple learn කියන්නේ. ඊළඟට මම කියන්නම් තවත් option එකක් මේක ඔයාලට gains වැඩිපුර ගන්න පුළුවන් tricky situation එකක්.
ඔයාලට පුළුවන් ඕල්ඩ් කොයින් ට්‍රේඩින්ග්ස් වලට යන්න. ඒ කියන්නේ ඕල්ඩ් කොයින් කියන්නේ ඕල්ටර්නේට් කොයින්ස් නේ. බිට්කොයින් හැර අනිත් කොයින්ස් වල ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් ඔතන පැහැදිලිවම අර ෆියුචර් ට්‍රේඩින් වල වගේ රිස්කයක් තියෙනවා. හැබැයි ස්පොට් පැත්ත කතා කරන නිසා ෆියුචර් ට්‍රේඩින් තරම්ම රිස්කයක් නැහැ. හැබැයි සිම්පල් ලර්න් වලට වඩා ගොඩක් රිස්කයක් තියෙනවා. ගේන් එකත් වැඩි. ඒ කියන්නේ ඔයාගේ ඩොලර් 100 ඔයාලට හොඳ ලෙවල් එකකට ග්‍රෝ කරන්න පුළුවන්. දැන් මෙහෙමයි ඕල්ඩ් කොයින්ස් ගත්තාම මම කියන්නේ සමහර ඕල්ඩ් කොයින්ස් තියෙනවා බිට්කොයින් එක ඩම්ප් වෙනකොට ඒත් එක්කම කඩාගෙන බහගෙන බයි. සමහර ඒවා තියෙනවා බිට්කොයින් එකත් එක්කම මූව් වෙන්නේ නැහැ හරියටම. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම දැන් BNB එක ගත්තොත් මේ වෙලාවේ සැලක විදියට පොඩ්ඩක් ඩම්ප් වෙලානේ තියෙන්නේ. ඒකේ මාකට් টොප් එකත් එක්ක ගත්තාම හැබැයි බිට්කොයින් එක මූව් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න spot ETF වලට pending තියෙන coins තියෙනවා. හරිද? ඒවා ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. අන්නේ coins වලට චූටි amount එකක් වගේ දාලා තියෙනවා. ඒත් එක ඔයාලට බලන්න පුළුවන් maps වලට charts වලට ගිහිල්ලා සමහර old coins තියෙනවා ඒවා ශනික පම්ප් වෙලා තියෙනවා. ඒවට හේතු ගොඩක් තියෙනවා. spot ETF එක කතන්දරයක්. හැබැයි ඒක එකපාරට පත්තු වෙන එකක්. ඒක දැම්ම නෙමෙයි. මේක දැන් චුට්ට බිල්ඩ් අප් වෙනවා. අර මතකනේ අර BTC වලට BTC මේ පම්ප් එකට කලින් ඔය ETF කතන්දරේ ඉබාලුන විදි අන්න ඒ වගේ තමයි දැන් ඕල්ඩ් කොයින්ස් වලට අපිට එහෙම එක්ස්පෙක්ටේෂන් එකක් තියෙන්න පුළුවන්. අනිත් ඒ තමයි දැන් බිට්කොයින් වලින් සල්ලි ගැලවිලා යනවනේ චුට්ට මේජර්ලි නෙමෙයි සමහර ඒවා ගැලවිලා යනවා. එතකොට ඒ ගැලවිලා යන ඒවා දැන් බිට්කොයින් එකේ සෑහෙන ලොකු විශාල වොලියුම් එකක් තියෙනවනේ ඕල්ඩ් කොයින් වලට සාපේක්ෂව. එතකොට ගැලවිලා යන ඒවා අර ක්‍රිප්ටෝ මාකට් එකෙන් 100% එළියට යන්නේ නැතුව ඕල්ඩ් කොයින්ස් වලට මාරු වෙන්න පුළුවන්. එතකොට මනි ෆ්ලෝ එක ඕල්ඩ් කොයින්ස් වලට එහෙම ගියාම සමහර ඕල්ඩ් කොයින්ස් පම්පෙන්ඩ පුළන් අන්නේ පම්ප කොලට අල්ල ගන්න පුළන් වුණොත් එතන වල්ල සැලිකතු ප්‍රමාණය ප්‍රෆිට්ටක් ගන්න පුලා. එතන වල්ට ඉතින් දාලා බලන්න වෙනවා. හරිත එතකොට මේක හොඳ පම්පයකට සෙට්ටුනොත් ඔයි ඩොලසිය ඩොලස් 2000කට යන්න පුළුවන්. අන්න ඒ වගේ ඔපචුනිටිස් තියෙන්න පුළුවන්. නෑ කියන්න බෑ. එහෙම ඒකම රෙයා සිටුේෂන් එකක් කිව්වේ ඒක අර ඒක මතම ඇලිලා ඉන්න එපා. ඔයාගේ ෆන්ඩ් එක පුළුවන් තරම් කඩලා ඕල්ඩ් කොයින්ස් වලට දාලා තියාගත්තොත් එතන බෙනිෆිට් එකකට හරව ගන්න පුළුවන්. ඒක තමයි මම එතන මෙන්ෂන් කරේ. ඒක තව එක රිස්කි මෙතඩ් එකක්. ඊළඟට මම කියන්න යන්නේ ස්පොට් ලිස්ටිං වල තියෙන ට්‍රේඩිං ඉවෙන්ට්ස්. දැන් මේක හුඟක් ඉම්පෝර්ටන්ට්. මේක අලුත් කෙනෙක්ට උනා ස්ටාර්ට් කරන්න පුළුවන් ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පුළුවන් පල්ලෙතෙන් ලින්ක් එකෙන් Binance account එකක් හදලා තියෙනවා නම් ඔයාලට මේක follow කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මගේ group එකක් තියෙනවා events වලින් earn කරමු කියලා. ඒකට ඔයාලට join වෙන්නත් පුළුවන්. මේකේ හරි ලේසියෙන් ඔයාලට මේක හොයාගන්න පුළුවන්. මම කලින් videos ගණනාවක මේක ගැන කතා කරලා තියෙනවා. දැන් මෙහෙමයි දැන් ඔය trading events වල spot listing නේ. එතන ඔයාලට allocations හම්බ වෙනවා. ඒ කියන්නේ අලුතෙන් list වෙන coins මිලියනයක් දෙනවා නම් ඒ මිලියනෙන් coins 1000ක් ඔයාලට හම්බ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර allocation එකක් ඔයාලට හම්බ වෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඩොලර්ස් 50 කෝ 100ක් දාගෙන අන්න එක trade කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ buy sell කරන්න ඕනේ දේ තමයි තියෙන්නේ. එතකොට ඔයාලට එතන එන ගැටලුවකට තියෙන trading fee එක. ඒක trading fee එක ඔයාලට අවම කරගන්න පුළුවන්. rebate vouchers use කරන්න බෑ. rebate vouchers use කරොත් ඔයාලට මේ campaigns වල reward හම්බෙන්නේ නැහැ. ඔයාලට trading fees වල benefit එක ගන්න පුළුවන් වෙන්නේ market එක up වෙන තැනකදී ඔයාලට පුළුවන් ඔයාගේ trade එක buy කරලා sell කරන්න. අන්න ඒ වගේ පොඩ්ඩක් strategically අර ඒ මොහොතේ ෂණිකව මේ scalping idea එකක් කියන්නේ spot එකේ. අන්න ඒ විදිහට කරොත් ඔයාගේ trading fees ටික ඔයාලට cover කරගෙන ඔය දේ කරන්න පුළුවන්. ඉතින් එක එක campaigns වල එක එක විදිහට එනවා. සමහර වෙලාවට එන fixed rewards ඒවට වෙන මොකුත් නැහැ. ඩොලර්ස් 500ක වගේ පොඩි volume එකක් හදන්න තියෙන්නේ. ඩොලර් 100ක් දාගත්තොත් 3 සැරයක් trade කරත් හොඳටම ඇති. එහෙම කරොත් ඔයාලට allocation එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට පුළුවන් තව ටිකක් වැඩිපුර ට්‍රේඩ් කරන්න. අන්න එතකොට ඔයාලට පුළුවන් මේකේ හොඳ amount එකක් earn කරගන්න. එතකොට මෙතන සාමාන්‍ය ඩොලර්ස් 50 60 70 100 ඔය වගේ levels වලට rewards යන්න පුළුවන් ඔයාලා ට්‍රේඩ් කරන volume එක අනුව. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ කතන්දරයක් තියෙනවා. ස්පොට් කැම්පේන්ස් එහෙම අනිවාර්යෙන් කරන්න. ඉවෙන්ට්ස් වලින් earn කරමු කියන group එකටත් අනිවාර්යෙන් join වෙන්න. අමතක කරන්න එපා. පැහැදිලිනේ? ඒක විශේෂම earning method එකක්. ඔය method එකෙන් ඔයාලට earn කරන්න පුළුවන්. අවසාන method එක තමයි මම හැමදාම කියනවා වගේ Binance Coin එක. Binance Coin එකේ ඔයාලට හොඳට earn කරන්න පුළුවන් opportunities හදා ගන්න පුළුවන්. හරිම ලේසි. මම Binance Coin ගැන වෙනම videos දාලා තියෙනවා. මම මේ ගැන මේක ගැන ලොකුට කතා කරන්න යන්නේ නැහැ. මම description එකේ link එකක් දාලා තියෙනවා. මම ඒක ගැන කතා කරලා තියෙනවා. ඔයාලට ඒක ගැන තවත් වැඩිපුර අප්ඩේට්ස් එහෙම ඕන නම් මට අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. ඒතර මම පැහැදිලිවම ඔයාලට තව වීඩියෝස් ගෙනල්ලා දෙන්නම් Binance Coin එක ගැන. ඔයාලට Binance Coin කියන්නේ සාමාන්‍යයෙන් Twitter එක වගේ. ඔයාලට නිකන් post share කරන්න තියෙන්නේ. ඔයාලට ChatGPT වගේ use කරලා මම ඒකට prompt අවශ්‍යවකම කියලා දීලා තියෙනවා. ඒතර ඔයාලට post එහෙම share කරලා
ඒකෙන් ඔයාලට ඉන්කම් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඒක ඉන්කම් එක හැදෙන විදිහ මම සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා. මේ වීඩියෝස් ඔයාලට ඒ වීඩියෝස් බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් දාන්න. ඉතින් ඒව බලන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් ස්ක්වයර් එකේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔයාලට හොඳ earnings වලට යන්න පුළුවන්. ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ effort එක දරන්න ඕනේ. ඉතින් ඔයාලට time තියෙනවා නම් මේ දේ ඔයාලා try කරන්න පුළුවන්. එතනින් හොඳ weekly income එකකට යන්න පුළුවන්. සතිය ගානේ ඔයාලගේ Binance එකේ funding එකට balance එක deposit කරනවා. හරිද? ඔයාලා අපි හිතමු සාමාන්‍ය මාස 2-3ක් ඔයාලා හොඳට මහන්සි වුණොත් එහෙම මේකට ඔයාලට easy සතියට ඩොලර්ස් 6 7 8 9 10 ඔය range එකට easy earn කරගන්න පුළුවන්. ඔයාලා target කරන්න ඕනේ සතියට ඩොලර් 100ක් වගේ earn කරගන්න level එකට. ඒකට සෑහෙන මහන්සි වෙන්න ඕනේ, සෑහෙන develop වෙන්න ඕනේ. හැබැයි මං කිව්ව ඩොලර්ස් 10 ඒ කියන්නේ 5 to 10 ඩොලර්ස් කියන එක ඔයාලට nothing කරගන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න ඕනේ. පැහැදිලිනේ? ඔය වගේ සිටුේෂන් එකක් තියෙනවා. එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මම කරලා තියෙනවා. මගේ රෙකෝඩ්ස් වල දැකලා තියෙනවා. ඉතින් Binance Coin එකත් try කරන්න කියලා හැමෝටම රික්වෙස්ට් කරනවා. ඉතින් ඔය ටික අදස් වීඩියෝ කතා කරන්න තියෙන්නේ. මාකට් එක රතුයි, තාම රතුයි. ඉතින් මාකට් කඩාගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මාකට් කඩාගෙන වටන වෙලාවේ ඔයාලට ප්‍රොෆිට් කරන්න පුළුවන් ඔපර්චුනිටිස් ටිකක් තමයි මම අද දවසේ ගෙනාවේ. ඉතින් නැවතත් වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. See you.